රටට ආදරය කරනවා කියන්නේ ඕනෑම කෙනෙක්ට ආදරය කියන එක ලොකු කතාවක් නෙවෙයි. ආදරය කියන එක ලොකු හැඟීමක් වුණාට රටට ආදරය කරන පුද්ගලයෝ තමයි නියම ආදරවන්තයෝ කියලා මම හිතන්නේ. නම කියන්න කොයා කවුද විස්තර ටිකක් එක්කම. මුලින්ම බොහොමත්ම ස්තුතියි ඔබගේ වැඩසටහනට අපි සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. මම කෝපරේට් චතුරංග තුන්වන විශ්වවිද්‍යාල රෙජිමෙන්තුවේ සමාජිකයෙක්. මම යුද හමුදාවට සම්බන්ධ වෙන්න ගත්ත තීරණය ලොකු කතාවක්. ඒක මම කෙටියෙන් ඔබට පැහැදිලි කරන්න මේ අවස්ථාවේ. මම විශේෂ බලකායට සම්බන්ධ වෙන්න කලින් යුද හමුදාවට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තිබ්බා. චූටි කාලෙම ඉඳලම අභියෝග වලට මම ගොඩක් ආසෙක් කෙනෙක්. එතකොට අභියෝග වෙනුවෙන් මට ගන්න තිබ්බ හොඳම තීරණය තමයි හමුදාවට සම්බන්ධ වෙන එක. එතකොට මම උසස් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ සමත් වීමෙන් අනතුරු මට හොඳ රැකියාවක් කරන්න තිබ්බා. නමුත් මම තීරණය කරා මගේ චූටි කාලේ තිබ්බ ආසාව තමයි හමුදාවට සම්බන්ධ වෙන එක. ඒක පසක් කරගන්න විශේෂයෙන්ම මට ඕන වුණා විශේෂ ඒකකයකට සම්බන්ධ වෙන්න. විශේෂ ඒකකයක විශේෂ සමාජිකයෙක් වෙන්න මට චූටි කාලේ ඉඳලම ලොකු ආසාවක් තිබ්බා. ඒ ආසාවම තමයි අද මම විශේෂ බලකා සොල්දාදුවෙක් කරේ. ඒ පුංචි කාලේ තිබ්බ හීනය, කැමැත්ත, ආසාව කොහොම හරි සම්පූර්ණ කරගන්නවා. පුංචි කාලේ ඒ පුංචි වයසට යුද හමුදාවේ හරි ත්‍රිවිධ හමුදාවේ හරි සොල්දාදුවෙක්ව රණවිරුවෙක්ව ඔයා දැක්කේ කොහොමද? අපි යුද්ධෙන් පස්සේ හමුදාවට සම්බන්ධ වෙච්ච සොල්දාදුවෝ විශේෂම කාරණාව තමයි පුංචි කාලේ ඉඳලම අපට යුද්ධයේ අත්දැකීම් නොතිබුණත් නිරන්තරයෙන් අපට රූපවාහිනිය හරහා අපට දැනුණා යුද්ධයේ තියෙන නීරස බව. ඒ හින්දාම තමයි අභිමානවත් සොල්දාදුවෙක් වෙන්න මට හිතක් පහළ වුණේ. ඒ නිසාම තමයි විශේෂ බලකායට එන්නේ. එතකොට යුද්ධය නිසා ඒ කාලේ රණවිරුවන්ට තිබ්බ ගරුත්වය, සමාජයේ තිබ්බ පිළිගැනීම මම යුද හමුදාවට සම්බන්ධ වෙන්න ලොකු අභිප්‍රේරණයක් වුණා අයියේ. අනිවාර්යයෙන්ම එදා විතරක් නෙමෙයි අදටත් අපේ රටේ වීරෝදාර රණවිරුවන්ට අපි ණය ගැති ඔවුන් නිසා තමයි අපි මෙහෙම කතා කරන්නේ, මෙහෙම ජීවත් වෙන්නේ. මට කියන්නකෝ ගෙදර විස්තර ටිකක්, පෞද්ගලික විස්තර ටිකක්. පවුල ගැන කතා කරනවා නම් පවුලේ අය තමයි අයියේ මගේ ශක්තිය. මම විශේෂ බලකා සොල්දාදුවෙක් විදිහට අභිමානවත් විදිහට රටේ සේවය කරන්න ඒ කට්ටිය මට ලොකු හයියක්. මොකද විශේෂ බලකා සොල්දාදුවෙක් වුණාම අපිට නිරන්තරයෙන් ගෙදර කට්ටියත් එක්ක සමීප සම්බන්ධතාවයන් පවත්වන්න සීමා සහිතයි. කෙසේ වෙතත් අපිට නිරන්තරයෙන් ගෙදර කට්ටිය දෙන සහයෝගය විශේෂයෙන් රටට සේවය කරන්න අභිමානවත් විදිහට රැකියාවේ නියැලෙන්න ඒ අය ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන් මගේ බිරිඳ සිහිපත් කරන්න ඕනේ. එයා මගේ චූටි ළමයි දෙන්නත් එක්ක කිසිම ප්‍රශ්නයක් මට ඇති වෙන්න දෙන්නේ නැහැ. අයියේ මං හැම දෙයක්ම ප්ලෑන් කරගන්නම්. ඔයා බය නැතුව ඔයාගේ ජොබ් එක කරන්න කියන එක නිරන්තරයෙන් මට කියනවා. ඒ වගේ තමයි මගේ අම්මා මතක් කරන්න ඕනේ. මගේ අම්මා දරු තුන් දෙනාම හමුදාවට දීපු වීර මෑණියෙක්. එතකොට අයියයි මායි මල්ලි තුන් දෙනාම දැනට යුද හමුදාවේ සේවය කරන්න. ඒක මම අභිමානයෙන් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒ වගේම විශේෂ බලකාය ගැන මම මේ අවස්ථාවේදී කතා කළ යුතුමයි. සහ මගේ ඒකකයේ තුන්වන විශේෂ බලකාය රෙජිමෙන්තුවට මම සම්බන්ධ වෙන්නත් මූලිකම හේතුවක් තියෙනවා. එතකොට ඒකේ තියෙන මූලික කාරණා තමයි තුන්වන විශේෂ බලකාය රෙජිමෙන්තුවේ රණකාමින්ගේ තිබ්බ විශිෂ්ට සේවාව රටට කරලා තිබ්බ තුන්වන විශේෂ බලකාය රෙජිමෙන්තුව තුලින් සිදු කළ ක්‍රියාන්ත ලොකු පිටුවහලක් වුණා අපේ ත්‍රස්තවාදයේ මේ මාතෘභූමිය පන්නා දාන්න.